තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වතුනි, අපෙන් කීප දෙනෙක් විමසලා තිබුණා ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා ධර්ම පූජාවක් සඳහා මුදල් පූජා කිරීම කැපයිද පූජා කරන්න පුළුවන්ද කියලා. පින්වතුනි, මේ කාරණාව අපි භාග්‍යවතුන් වහන්සේ කෙරේ ගෞරවයෙන්ම සාකච්ඡා කළ යුතුයි. අපි සම්මුතියේ පිහිටාගෙන අපේ තියෙන ඕනෑපාකම් පිණිස භාග්‍යවතුන් වහන්සේ පැන වූ ශික්ෂාපද ලිහිල් කරලා ඒට සාධාරණව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට විනයට අපි විරුද්ධව කටයුතු කිරීමේ අකුසලයේ අපිට එන්න පුළුවන්. පින්වතුනි, මුදල් සම්බන්ධව මේ වර්තමාන කාලේ නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ ඉද්දිත් මේ මුදල් සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ දැඩිසේ නීති පනවලා තියෙනවා. මේක පින්වතුනි එදා තිබුණු ලොකු ප්‍රශ්නයක්. බිම්බිසාර රජතුමාගේ රාජ සභාව දවසක් රැස් වෙනවා. ওই රාජ සභාවේ කතිකාවක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලාටත් මුදල් අවශ්‍යයි. ඒ කාලේ කහවණුනේ. කහවණු අවශ්‍යයි. උන්වහන්සේලාටත් අවශ්‍ය කටයුතු කරගන්න භික්ෂුන් වහන්සේලාට කහවණු පූජා කරාට කමක් නැහැ කියලා මේ රාජ සභාව තුළ කතිකාවක් ඇති වුණා. නමුත් ওই රාජ සභාවේ හිටියා ගාමිණී කියලා රාජකුමාරයෙක්. මෙයා භික්ෂුන් වහන්සේලා කෙරේ සංඝ රත්නය කෙරේ අපමණ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්. මෙයා නොබියම රාජ සභාවට ඉදිරිපත් කරා මම අනුමත කරන්නේ ඔක. භික්ෂුන් වහන්සේලාට මුදල් කැප නැහැ. භික්ෂුන් වහන්සේලාට නෙවෙයි කිසිම පැවිද්දෙකුට මුදල් කැප නැහැ. පැවිද්දෝ කියන්නේ පංචකාම සම්පත්තියන්ගෙන් මිදුණු පිරිසක්. එහෙනම් මුදල් කියන්නේ පංචකාම සම්පත්තියම විඳින්න පුළුවන් දෙයක්. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට මුදල් කැප නැහැ කියලා මේ ගාමිණී කියන රාජකුමාරයා නොබිවම රාජ සභාවට තමන්ගේ අදහස ඉදිරිපත් කරා. ඉතින් රාජ සභාව මේක පිළිගත්තා. හැබැයි මේ ගාමිණී කියන කුමාරයා පසුදා භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වුණා. වේළුවනාරාමයට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ ගාමිණී කියන කුමාරයා රාජ සභාවේ කතිකාවක් ඇති වුණු ඒ සිදුවීම භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි, මෙහෙම කතිකාවක් ඇති වුණා. නමුත් මන් නොබියම ප්‍රකාශ කරා භික්ෂුන් වහන්සේලාට නෙවෙයි කිසිම පැවිද්දෙකුට මේ මුදල් පරිහරණය පිළිගැනීම කැප නැහැ කියලා. ස්වාමීනි, මම මේ කියපු දේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සැසඳෙනවද කියලා විමසුවා. බුදුරජාන් වහන්සේ මොහොතේ මේ ගාමිණී කියන රාජකුමාරයාට දේශනා කරා, ගාමිණී එසේ ඔබ නිවැරදි දෙයක්මයි කියලා තියෙන්නේ. මං කිසිසේත් භික්ෂුන් වහන්සේලාට මේ කහවණු පරිහරණය කිරීම, ඒ වගේම රන් රිදී මුතු මැණික් පිළිගැනීම පරිහරණය කිරීම අනුදැන වදාරන්නේ නැහැ කියලා. එතකොට පින්වතුනි, ශික්ෂාපද පනවලා නැහැ මේකට. භාග්‍යවතුන් වහන්සේ හේතුවක් නැතුව ශික්ෂාපද පනවන්නේ නැහැ. පින්වතුනි, මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. ධර්ම කතිකයන් වහන්සේ නමක්. ඊටාම දක්ෂ ශාක්‍ය පුත්‍ර උපනන්ද කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඊටා දක්ෂ ධර්ම කතිකයන් වහන්සේ නමක්. උන්වහන්සේ වස් කාලෙට 3-4 පොලක වස් සමාදන් වෙනවා. කොහොමද සමාදන් වෙන්නේ?
එක තැනක සෙරෙප්පු දෙක තැන්පත් කරනවා. තවත් තැනක හැරමිටිය තැන්පත් කරනවා. තවත් තැනක කුඩේ තැන්පත් කරනවා. 3-4 පොලක වස් සමාදන් වෙලා වස් පවාරණයෙන් පස්සේ කරත්තයක් පුරවගෙන පිරිකර අරන් යනවා. ලෝභ හාමුදුරු කෙනෙක්. ඉතින් මේ ධර්ම කතිකයෙක්ින්දා මිනිස්සු හරියට පැහැදිලා හිටියා. විචිත්‍ර ලෙස ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මේ උපනන්ද ස්වාමීන් වහන්සේට බොහෝම හිතවත් කුළුපක්කු දායක පවුලක් හිටියා. කොච්චර හිතවත්ද කියන්නේ මේ දායකයන්ට යමක් ලැබුණොත් උපනන්ද ස්වාමීන් වහන්සේට කොටසක් වෙන් කරනවා පසුදා පින්නපාතයට බෙදන්න. ඉතින් දවසක් මේ ගෙදරට හවස මස් වගේක් ලැබුණා. මේ ගෙදර මිනිස්සු මොකද කරන්නේ? ඒකෙන් කොටසක් උපනන්ද ස්වාමීන් වහන්සේට වෙන් කරලා පහවදා පින්නපාතයට උයලා බෙදන්න අනිත් කොටස ගෙදර අයත් එක්ක උයලා රාත්‍රියට අනුභව කරා. මේ ගෙදර ඉන්නවා පොඩි ළමයෙක්. මේ ළමයා රාත්‍රියේ අවදි වෙලා අඬන්න ගත්තා අම්මේ මට මස් ඕන කියලා. දැන් දරුවගේ ඇඬිල්ල නවත්ත ගන්න බෑනේ. ඒ නිසා අර උපනන්ද ස්වාමින් වහන්සේට වෙන් කරපු මස් කොටස මේ දරුවට උයලා දුන්නා. පහවදා උදෑසන උපනන්ද ස්වාමින් වහන්සේ පින්නපාතේ වැඩියා මේ ගෙදරට. වැඩපුවාම මේ ගෙදර හිමියා පින්නපාතේ බෙදලා අර බොහෝම හිතවත් නිසා උපනන්ද ස්වාමින් වහන්සේට දැනුවත් කරා ස්වාමීනි ඊ අපිට හවස් කාලේ නිවසට මාංශයක් හම්බුණා. අපි ඔබ වහන්සේටත් එයින් කොටසක් වෙන් කරා. නමුත් රාත්‍රියේ මේ අපේ දරුවා මස් ඉල්ලලා අඬන්න ගත්තා. ඉතින් දරුවගේ ඇඬිල්ල නවත්ත ගන්න බැරි වුණ නිසා ඔබ වහන්සේට වෙන් කරපු මාංශ කොටස දරුවට උයලා දුන්න කණ්ඩ. ස්වාමීනි මස් වල වටිනාකම කහවණුවයි. ඔබ වහන්සේ කැමති නම් කහවණුව පූජා කරන්න පුළුවන්. එහෙම කියනකොට මේ උපනන්ද ස්වාමීන් වහන්සේ දෙන්න කියලා ඉල්ලගත්තා. මේ මනුස්සයා දුන්නා. දුයිල කලකිරුණා. මේ සමන සාක්කී පුත්‍රයෝ පින්නපාතෙත් ලබාගෙන කහවණුත් පිළිගත්තනේ කියලා දෝෂාරෝපණය කරා. අපකීර්ති ගෝසාවක් පැතුරුණා. දොස් කීවා අගුණ කිව්වා. මේක මිනිස්සුන්ටත් ආරංචි වෙලා මේ සමන සාක්කී පුත්‍රයෝ කහවණුත් ඉවසනවා මේ කාමභෝගී ගිහියෝ වගේ කියලා චෝදනා කරා. මේ චෝදනාව මේ අපකීර්ති රාමය අල්පේච්ඡ සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාට ඇහුණා. අන්නේ අවස්ථාවේ මේ භික්ෂුන් වහන්සේලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ සැලකරා. අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ උපනන්ද ස්වාමින් වහන්සේ කැඳවැව්වා. කැඳවලා ඇහුවා උපනන්දය ඇත්තද මේ කතාව නුඹ කහවණු ඉවසුවාද? දැන් බුදුරජාණන් වහන්සේට බොරු කියන්න බෑනේ. එහෙමයි ස්වාමීනි කියලා පිළිගත්තා වරද හැටියට. අන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ උපනන්ද ස්වාමින් වහන්සේට මෝග පුරුෂවාදීන් ගරිහා කළා. හිස් පුරුෂය මේ සමන සාරුප්පයට ගැලපෙන්නේ සමන ආකල්ප වලට ගැලපෙන්නේ මේ කාමභෝගී ගිහියෝ වගේ මේ පංචකාම සම්පත්තිය විදින මේ කහවණු ඉවසුවා කියලා බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් ගරිහා කරලා ඒ මොහොතේම සංඝ පිරිස රැක්ස් කළා මේ ශික්ෂාපදේ පැනෙවුවා. මොකද්ද මේ ශික්ෂාපදය? යෝපන බික්ඛු ජාත රූප රජිතං උග්ගන් හෙය්‍යවා උග්ගන් හාපෙය්‍යවා උපනික්කිත්තං වා සාදියේය නිස්සග්ගයම් පාචිත්‍යං. යම් භික්ෂුවක් මුදල් ඒ වගේම කහවණු රත්තරන් මණික් මේ වටිනා කියන රත්නයන් තමන් පිළිගනීද තමන් උදෙසා පිළිගනීද වෙනත් කෙනෙක් ඒ කියන්නේ වෙනත් භික්ෂුවක් වෙනුවෙන් හෝ වෙනත් ගිහියෙක් වෙනුවෙන් හෝ මුදල් පිළිගනීද ගෙනත් තිබුණු දෙයක් තැම්පත් කරපු දෙයක් හිතින් හෝ ඉවසයිද නිසගි කියලා ආපත්‍යක් වෙනවා. එතකොට මේ ශික්ෂාපදය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ
යම් කෙනෙක් ඔන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මුදලක් තියෙනවා. කියපු ගාම මුදල කියපු ගාම ප්‍රතික්ෂේප කරන්න කියනවා. අපිට මුදල් කැප නැහැ. අපි මුදල් පිළිගන්නේ නැහැ කියලා කියන්න කියනවා. එතකොට ඒ නුවණැති ගිහි පින්වතුන් විමසන්නොන ස්වාමීනි ඔබ වහන්සේට කැපකරුවෙක් ඉන්නවද? අන්නේ අවස්ථාවේදී කැපකරුවෙක් ඉන්නවා කියලා අහපුවාම කැපකරු පෙන්වන්න පුළුවන්. අන්න ඊට පස්සේ කැපකරුට ඒ මුදල තැන්පත් කරන්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේගේ යම් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා මේ මුදලින් උන්වහන්සේට පිරිකරක් හෝ චීවරයක් හෝ බෙහෙත් තේ ටිකක් හෝ ගමන් පහසුකමක් හරි ලබා දෙන්න කියලා ඒ කැපසරුගේ මාර්ගයෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න කවුරු හරි මුදලක් ගෙනත් දෙනවා ස්වාමීනි චෛත්‍ය හදන්න, ආවාසගේ හදන්න, බෝධිප්‍රාකාරය හදන්න. එහෙම නැත්නම් මේ ඉන සාමණේර භික්ෂුන් වහන්සේලාගේ බෙහෙත්තේ සඳහා ඔබ වහන්සේට අපි මුදලක් දෙනවා කියලා පිළිගන්නන්නද? ඒත් ප්‍රතික්ෂේප කරන්න ඕන. අනුන් උදෙසාවත් පිළිගන්න බෑ. ඊළඟට කවුරු හරි ගෙනල්ලා මුදලක් පූජා කරන්න යනකොට ප්‍රතික්ෂේප කරනවා. ඒ කෙනා කැමති නෑ මුදල ආපහු අරන් යන්න. මේ සුඩින් තියලා යනවා ස්වාමීනි මට මේක අරන් යන්න බෑ. ඔබ වහන්සේම තියාගන්න කියලා. ඒක හිතින් ඉවසුවොත් ඒත් මේ ආපත්‍ය සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දැඩිසේ මේ මුදල් වලට ශික්ෂාපද පනවලා තියෙන්නේ. භික්ෂුවගේ පිරිහීමට හේතුව තමයි මුදල්. මුදල් වලින් කරන්න බැරි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ බබලන වස්තු දෙකක් තියෙනවා. මොනවද? ඉරයි හඳයි. මේ දෙක බබලන්නේ උපක්ලේශ කීපයක් තියෙනවා. මොනවද? වලාකුලෙන් වැහුනොත් බබලන්නේ. මීදුමෙන් වැහුනොත් බබලන්නේ. දූවිල්ලෙන් වැහුනොත් බබලන්නේ. ඒ වගේම හෙවණැල්ල නිසා බබලන්නේ නැහැ. රාහු ගිලගත්තොත් බබලන්නේ. එහෙනම් මේ බලගත් වස්තු දෙක බබලන්නේ නැහැ යම්සේද යම් භික්ෂුවක් මුදල් පරිහරණය කරයිද මුදල් පිළිගනීද ඒ භික්ෂු ජීවිතේ බබලන්නේ පරිහානියකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපි උදාහරණයකට ගත්තොත් ඔන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් මුදල් පිළිඅරගෙන කඩේකට ගිහිල්ලා අඹ ගෙඩියක් මිලදී ගන්නවා. අඹ ගෙඩිය මිලදී ගන්නකොට ආපත්‍ති. මුදල් පිළිගත්තනේ නිසගි. ඊට පස්සේ අඹ ගෙඩිය වළඳනකොට ඒ වළඳන ගාන උගුරෙන් පල්ලයට අඹ කෑල්ලක් යන ගානේ ආපත්‍ති. මේ ස්වාමීන් වහන්සේ මේ අඹ ගෙඩිය වළඳලා ඉවරලා අඹ ඇටේ රෝපණය කරනවා. ඔන්න අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට විශාල අඹ ගහක් හැදිලා. කිසිම භික්ෂුවකට මතු අනාගතයේ පහළ වෙන කිසිම උපසම්පදා භික්ෂුවකට ඒ අඹ ගහේ හෙවණටවත් යන්න බෑ. හෙවණට ගියොත් ආපත්‍ති. එහෙනම් අඹ ඵල වෙනදුවොත් කවර කතාවද? හෙවණටවත් යන්න බැයි නම් අඹ ඵල වෙනදුවොත් කවර කතාවද? ඒ වගේම භික්ෂුන් වහන්සේ කෙනෙක් මුදල් පිළි අරගෙන කුටියක් හදනවා. සේනාසනයක් හදනවා. ලිඳක් හදනවා. වැසිකිළියක් හදනවා. ධර්මශාලාවක් හදනවා. ඒ සියල්ලම පිළිගන්නකොට ආපත්‍ය හදනකොට ආපත්‍ය ඒවා පරිභෝග කරන මොහොතක් පාසා ආපත්‍ය සිද්ධ වෙනවා. වෙන කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ ආවාසයේ වැඩ ඉන්න බෑ. ඒ කුටිය පාවිච්චි කරන්න බෑ. ඒ වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන්න බෑ. ධර්මාසනයක් වුණත් මිලදී ගත්තොත් ඒ ධර්මාසන ඉඳගෙන බණ කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා යමෙක් මුදල් පිළිගන්නවා නම් ඔහු පංචකාම සම්පත්තියම විඳිනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කියන්නේ පංචකාම සම්පත්තියෙන් මිදුණු නෙක්ඛම්ම පාරමිතාව දියුණු කරන ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරගෙන ඉන්න පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැඩිසේ නීති පනවලා තියෙනවා මේ මුදල් පරිහරණයට. තථාගතයන් වහන්සේ එතන දේශනා කරන්නේ නාහම් භික්කවේ කේනචි පරියාය ජාත රූප රජිතං සාදේතබ්බන් න වදාමි. මහණෙනි මම කිසිම ආකාරයකින් මේ මුදල් කහවණු රත්තරන් වටිනා කින රත්නයන් පරිහරණය කිරීම කිසිම ආකාරයකින් අනුදැන වදාරන්නේ නැහැ කියලා.
ඒ නිසා පින්වතුනි භික්ෂුන් වහන්සේලා වේගෙන් පිරිහීමට හේතුව තමා මුදල් පරිහරණය කිරීම. ඒ නිසා මේ ශාසනයේ බොහෝ කාලයක් පවතින්නේ විනයකාමී ශික්ෂාකාමී සංඝපරපුරක් වැඩ හිටියෝ. විනයෝ නාම ශාසනං ආයු. විනය තිබුණොත් තමා මේ ශාසනය පවතින්නේ. ඉතින් මේක ගිහි පින්වතුන් සාමාන්‍ය දුරට හිතන්න ඕන. ඔබ යම් හේතුවක් නිසා භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ ශික්ෂාපදය දැනගෙනත් මුදල් පිළිගැන්වීමක් කරනවා නම් ඒක සසරේ Tamanට සිල් ආරක්ෂා කරගෙන සීලය දියුණු කරගෙන නිවන් මාර්ගය දියුණු කරගන්නට ඒක ගැටලු සහගත බාධාවක් එන්න පුළුවන්. ඒක ඊටත් පින්වතුනි අකප්පිය දෙයක්. ඒ කියන්නේ කැපසරුප් දානයක් නෙවෙයි මුදල් පූජා කිරීම. දැන් භික්ෂුන් වහන්සේලාට දානයක් දුන්නා කියලා දානි නොවන දානක් තියෙනවා. පින් නොවන දානක් වෙන අකුසල් දාන. මුදල් පූජා කිරීම තුලින් බරපතල අකුසලයක් වෙනවා කියලා කියන්න බෑ. නමුත් මත් වතුර පූජා කිරීම, මත් වතුර මත්ද්‍රව්‍ය, ඒ වගේම ස්ත්‍රීන් සම්බන්ධ කරලා දීම, ඊට පස්සේ උසබයන් වරගයා බෝ කරන උසබයන් ගවයන් පූජා කිරීම ඒවා අකප දේවල්. එතකොට මේ මුදල් පූජා කිරීමත් ඒ බුද්ධ කාලේ ඒ ශික්ෂාපද පැනෙවුවට පස්සේ ඇත්තටම සිදු වෙලා නැහැ. ඉතින් ඒ නිසා අද වර්තමාන කාලේ මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. නමුත් මේකෙන් වෙන හානිය තමා මුදල් පිළිගන්න මුදල් පරිහරණය කරන භික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් ඇසුරු කරන පින්වතුන් ඒක සාමාන්‍ය විදියට කියලා හිතනවා. නමුත් මුදල් පිළිගන්නේ නැති මුදල් පාවිච්චි කරන්නේ නැති භික්ෂුන් වහන්සේලා යම් හේතුවකින් සම්මුඛ වුණොත් ඒ අය අසුරු කරන්න හැදුවොත් එතන හිතනවා මේ ස්වාමින් වහන්සේලා අලුත් දෙයක් හදාගෙන කියලා. ඒක තමයි තියෙන ගැටලුව. ඒ නිසා අපි ශාසනයේ බොහෝ කාලයක් පවතිවා කියන අදහස අපිට ළඟ තියෙනවා නම් මුදල් පූජා කිරීම, රාත්‍රී ආහාර භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම, ඒ අකප දේවල් පූජා කිරීමෙන් ඥාන සම්පයුක්ත කුසල් උපදින්නේ නැහැ. දැන් මුදල් පූජා කරොත් දන්නේ නැතුව මේ ශික්ෂාපදය ගැන පිනක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හැබැයි ඥාන සම්පයුක්ත කුසලයක් වෙන්නේ නැහැ. ඇයි ඒ ඥාන විප්පයුක්ත කුසලයක් වෙන්නේ? මොකද අකප දෙයක් භාග්‍යවතුන් වහන්සේ පූජා කරන්න එපා කියලා ප්‍රතික්ෂේප කරපු නිසා. ඒ නිසා හැම දානයක්ම සත්පුරුෂ වෙන්නේ මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් මේ කාරණාව තේරුම් අරගෙන අපි මේ කලාතුරකින් මේ ලෝකයට පහළ වෙන මහා සංඝරත්නයේ ගෞරවයෙන් අසුරු කරගෙන උන්වහන්සේලාගේ නිවන් මාර්ගයට උපසම්පදා සීලය ආරක්ෂා කරන්න සිව්පසෙන් උපස්ථාන කරමින් ඒ භික්ෂුන් වහන්සේලාට සීලය රකින්නට උපකාර කරමින් ඔබගේ නිවන් මාර්ගයේ දියුණු කරගන්නට වාසනාව උදා වේවා, තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි පින්වතුනි.